ආයි යාළුවනේ. අපි ගොඩ දවසකින් හම්බෙන්නේ. මතකයි නේම කවුද කියලා? ජානි බ්ලොග්ස් එස්සේ. ලංකාවේ හොඳම ෆයිටර්ස් බ්‍රීඩින් වීඩියෝ එක කරේ කෙනා මම. මොකද කියන්න ඕනේ නැහැ. ඇත්තම කිව්වොත් මම දැන් අවුරුදු 1මාරක් විතර වෙනවා අන්තිම වීඩියෝ එක දාලා. එහෙම වෙන්න හේතුව තමයි ඇත්තම මගේ වීඩියෝ වලට කොපිරයිට් වැදිලා තියෙනවා. කොපිරයිට් වැදිලා තියෙන වෙන දෙයක් හින්දා නෙමෙයි. බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එකට. ඉතින් මට අර එන්න තිබ්බ YouTube එකේ සල්ලි හැමදේම නැති වුණා. ඉතින් මට ඇත්තටම YouTube කරන එක පොඩක් එපා වුණා ඒ කාලේ. ඉතින් කොහොම හරි දැන් මගේ ෆෑන් බේස් එක එන්න වැඩි වෙනවා. ඉතින් මට ගොඩක් යාළුවෝ කමෙන්ට් දාලා තිනවා, කෝල් පවා ගන්නවා, WhatsApp එකේ මැසේජ් පවා දානවා. ආයි channel එක පටන් ගන්න කියලා. ඉතින් මම හිතුවා අලුත් විදියකට මේ පාර ආයි පටන් ගන්න. දන්නවා ජනි බ්ලොග්ස් SL කියන්නේ හරියටම මුල ඉඳලා ඒ ඉන ඉස්සෙඩ් වෙන හරියටම කියලා දෙන එකම එක channel එක ලංකාවේ මාළු වෙන කියලා දෙන ඒ මගේ channel එක. ඔයගොල්ලෝ මගේ වීඩියෝ කියලා බලන්න පුළුවන් ඕන තරම්. ඉතින් අපි හොඳ දෙයක් කරමු. දැන් අද මේක ඇවිල්ලා මම පටන් ගත්තේ නේ මේ අර කමින් සූන් වීඩියෝ එකක් වගේ තමයි මේක. අපි නිකන් පොඩි වටයක් දාලා බලමු අපේ මේ පැත්ත නිකන්. මේ පැත්ත අපේ ලස්සන පේන එක දැක්කම පේනවානේ. මේ පැත්තේ තියෙන ලස්සන ගඟක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒ හරියට ගිහිල්ලා ගඟේ ඉන්න මාළු ටික චුට්ටක් බලලා අපි ආයේ පොඩ්ඩක් පටන් ගමු. ඊට පස්සේ ඔයාලට දැන් ඉදිරියට මගේ හොඳ වීඩියෝ එකක් එන්න තියෙනවා. මම දැන් ඒක ෂූට් කරනවා මම තියෙන්නේ. ඒ කියන්නේ බ්‍රීඩින් පැත්තට තමයි මම ගොඩක් ඒ කියන්නේ මගේ ගොඩක් කට්ටිය මට කැමති මම බ්‍රීඩින් වලට යනවාට. ඉතින් අපි ආපහු පොඩි මාළුවෙන්ගෙන් පටන් අරගෙන මොස්ටර් මාළු දක්වා අපි හොඳ ගමනක් යමු. එහෙනම් අපි වීඩියෝ ඉස්සරහට යමු. එහෙනම් යාළුවනේ අපි පොඩ්ඩක් ඉස්සරහට යමු. ඉස්සරහ ගඟක් තියෙනවා. ඉතින් අපි ගඟට ගිහිල්ලා බලමු මේ වෙලාවේ මාළු මොනවද ඉන්නේ කියලා. යා. පාරේ යාළුවනේ ගන්න යන්නේ පොඩ්ඩක් කවුස්සේ මේ පාර මොකද රැහැලා කොහම පස් ගිලා දාලා තියෙන්නේ. වාහනම ගිහිල්ලා ගන්න මාරි කේප් එකට යනවා. අපි බලමු ඉදිරියට ගිහලා මොකද වෙන්නේ කියලා. ඔයාලට මම මේ වීඩියෝ එකේ රුක්ගහ පාලමක් පෙන්නනවා. සෝරි පාලම නෙමෙයි පාරක් පාදුව පෙන්නනවා. අපි යමු. පාලම් පාරුවේ එහා පැත්තට ගිහිල්ලා තින්නේ මේ තිරුග්ගහ පාරම් පාරුව. පේනවා ඇති එහා පැත්තට වාහනයක් අරන් ගිහිල්ලා තින්නේ. මේක තමයි මං කිව්ව ගඟ. අපි ඉන්නේ මේ රුග්ගහ පාණුරු රුග්ගහ. ඉතින් යාළුවනේ මේ ඉන්නේ මගේ අලුත් පාර්ට්නර් කිව්වට ඇවිල්ලා මේ වගේ නේද යාළුවෙක්. ඉතින් මෙයා තමයි මින් ඉදිරියට මගේ වීඩියෝ වල එඩිටින් පැත්ත ඒ දේවල් ඔක්කොම හැන්ඩල් කරන්නේ මෙයා. ඉතින් අපිට හොඳ ගමනක් තියෙනවා. මොකද මෙයා ඇවිල්ලා හොඳ වීඩියෝ එඩිටර් කෙනෙක් ඒ වගේම හොඳ නොලෙජ් එකක් තියෙන ළමෙක් තාම ඉගෙන ගන්නවා. ඉතින් මෙයා තාම මින් ඉදිරියට මාත් එක්ක ඉන්නේ. අපි එනම් බලමු මොකද වෙන්නේ කියලා ඉදිරියට. ඉතින් යාළුවනේ මේ තියෙන මං කියපු ගඟ රුග්ගහ ගඟ. ඉතින් හරි එහා පැත්තේ පේන්නේ පාලම් පාරුව. මේ පැත්තේ ඉඳලා මේ කඹේ දිගේ තමයි ඒක යන්නේ. ඉතින් අපි බලමු මාළු ටිකක් ඉන්නවද කියලා මේ වෙලාවේ. සාමාන්‍ය පොඩි මාළු තමයි ඉතින් මේ වෙලාවේ හිටියොත් මේ හරි ඉන්නේ. එහෙමවත් මාළු මේ හරි නෑ වගේ සීන් එකක් තමයි මට පේන්නේ. ඔයාලට පෙන්වන්න මේ හරි මාළුවෙක් නෑ. ඇත්තටම මම හිතාගෙන ආවිද මෙතනට එද්දි පාලම් පාරුවේ ගඟේ ගිහිල්ලා එහෙමම වීඩියෝ කෑල්ලක් ගන්න කියලා. වැඩේ කියන්නේ මේ වෙලාවේ පාලම් පාරුව එහා පැත්තේ තියෙන්නේ. ඉතින් අපි වෙන දවසක පාලම් පාරුවේම ගිහිල්ලා දලකුත් හදාගෙන ගිහිල්ලා අපි බලමු ගඟ මැද්දේ මාළුවෙක් දෙන්නේ කලන්න පුළුවන් වේද කියලා. මොකද අපි මාළු අල්ලන්නේ කන්න නෙමෙයි බිලිපිති දාලා. ඉතින් ඒ නිසා අපි බිලිපිති නොදා නිකන් දැලකින් නිකන් පොඩි ආතල් වැඩක් කරලා බලමු. හොඳ දැලක් අරන් ඇවිල්ලා. ඔයාලට පෙන්වන්න මේ වෙලාවේ හරියම මාළුවෙක් නෑ මේ හරි ඒකයි ප්‍රශ්නකට තියෙන්නේ. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. අනිවාර්යෙන් subscribe කරලා අපිත් එක්ක දිගටම සෙට්ලා ඉන්න.